ඉතින් මේ තියෙන්නේ දැන්ට ලංකාවේ අඩුවටම ගන්න පුළුවන් පදට නියන්න පුළුවන් හොඳ මොන්ටර එකක්. ඉතින් අද වීඩියෝ මේ මොන්ටරේ ප්‍රයිස් එක වගේම මේක කොහෙන්ද ගන්න කියලා මම මේ වීඩියෝෙන් කතා කරනවා. නැති වීඩියෝ එක ඉස්සෙල්ලා තාමත් මේ ලයික් එකක් දැම්ම නැත්නම් දැම්ම දාන්න ලයික් එකක් ඒ මොතමත් අපේ හිමරි channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා තියාගන්න. එහෙනම් ඉතින් දැන් යන්න අද අපේ වීඩියෝ එකට. මේ බෑරේ MC ස්පොන්සර් කරන්නේ අපිට. මේක තියෙන මේන්ම සෙලින් පොයින්ට් එක තමයි height adjustable stand එක. ඉතින් මේ මොන්ටර් එකේ price එකත් එක ගත්තී මේ මොන්ටර් එක ගොඩක් useful. price එක අන්තිම කතා කරා. බලන්න මේ කොච්චර ස්මූත් ද කියලා. ඔයාගේ ටේබල් එකට ගැලපෙන විදිහට මොන්ටර් එක උඩට හරි පහළට හරි ගන්න පුළුවන් නම් ඒ වගේම මේ ඔයා ප්‍රෝග්‍රෑමර් කෙනෙක් හරි ඔයා ගේම ස්ට්‍රීම් කරනවා නම් මේ මොන්ටර් එක ඔයාලට පෝර්ට්‍රේට් මෝඩ් එක හරවලා යූස් කරන්න පුළුවන්. බජට් මොන්ටර් වල මේ වගේ ෆීචර් එක හොයාගන්න එක මේ දවස්වල ගොඩක් අමාරු වැඩ. ඒ වුණාට මේ මොන්ටර් එකේ මේ ෆීචර් අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මේ මොන්ටර් එකේ ඩිස්ප්ලේ එක ගත්තොත් 21.5 inch full HD ඩිස්ප්ලේ එකක් තමයි අපෙන් බලා ගන්න පුළුවන් වෙන්නේ. TN panel එකක් වුණා Samsung වගේ magic angle කියන ටෙක්නොලොජි එක තියෙන නිසා viewing angles ගොඩක් හොඳට තියෙනවා. ඔයාලා ස්ක්‍රීන් එකේ මොන්ටර් එක setting වලින් standard cinema dramatic contrast වගේ modes වලට හදා ගන්න පුළුවන්. ඒ වගේම මේකේ ESL mode එකකුත් on කරලා blue light අඩු කරනවා නම් ඉතින් ඔයා රෑ කාලේ වැඩ කරන කෙනෙක් නම් ඇස්ටි දෙන්නේ නැහැ. ගේමින් වලට උනත් 5M time එකක් තියෙන නිසා මේ මොන්ටර් බජට් එකට යන්න පුළුවන් හොඳ ඔප්ෂන් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. ඉතින් මේ මොන්ටර් එක ගැන කතා කරද්දී ගොඩක් අය හිතන්නේ HDMI නැති මොඩල් එකක් ගැන. ඒ වුණාට මාගාව තියෙන මේ මොඩල් එකේ HDMI එකක් තියෙනවා. ඒ කියන්නේ ඔයාලට direct HDMI port එකක් වෙනම කිසිම කන්වර්ටර් එකක් නැතුව ඔයාලට modern laptops PS4 PS5 හරි PC එකක් වුණත් මේක ලේසියෙන් කනෙක්ට් කරගන්න පුළුවන්. HDMI එකට අමතරව මේකේ VGA port එකක් සහ DVI port එකක් බලා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පරණ වුණත් මේ මොන්ටර් එකට ඔයාලට කනෙක්ට් කරගන්න. ඉතින් මේ මොන්ටර් එක මම දැන්ට අවුරුදු එකමාරක් විතර යනවා. ඉතින් මම PC එක බිල් කරද්දිම තමයි මේ මොන්ටර් එක buy කරේ. ඉතින් මේ මොන්ටර් එක ඔයාලට සෙකන්ඩ් මොන්ටර් එකක් විදියටත් මේන් මොන්ටර් එකක් විදියට යූස් කරන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේ දෙකටම මම යූස් කරලා බලලා තියෙනවා. ඇත්තටම මේක සුපිරි. ඒ වගේම ඔයා කන්ටෙන්ට් ක්‍රියේටර් කෙනෙක් නම් ඔයාලට ස්ක්‍රිප්ට් කියවන්න, ඒ වගේම ඔයා ලයිව් ස්ට්‍රීම් කරන කෙනෙක් නම් කියනවා ගේම් ලයිව් ස්ට්‍රීම් කරන කෙනෙක් නම් ඔයාලට සෙකන්ඩ් මොන්ටර් එකක් විදියට මේක කමෙන්ට් කියවන්න ගොඩක් යූස්ෆුල් වෙනවා. ඉතින් එහෙම බලද්දි මේ මොන්ටර් එක ප්‍රයිස් එකත් එක ගද්දි ප්‍රයිස් එක මම වීඩියෝ එක අන්තිමට කියනවා. එහෙම බලද්දි ඉතින් මේ මොන්ටර් එක ගොඩක්ම ඇත්තටම වටින මොන්ටර් එකක් විදියට බලන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අද වීඩියෝ ඉවර වුණේ. ඉතින් ඇත්තටම මේ ගොඩක් දවස් ඉඳන් වීඩියෝස් දාගන්න බැරුණා. මොකද එක්සෑම් එකත් එක්ක පොඩ්ඩක් ඇත්තටම වැඩ ගොඩක් ඉරවලා තියෙන්නේ. ඉතින් ඉස්සරහට දිගටම අපි වීඩියෝ අරන් යනවා. ඉතින් මමගේ වීඩියෝ ෂෙඩියුලක්ම හදාගන්න තියෙන්නේ. ඉතින් මේ වීඩියෝ එක අනිවාර්යෙන්ම ලයික් කරලා අපේ channel එක subscribe කරලා තියාගන්න. ඉතින් අතන මම මේ වීඩියෝ මෙතනින් end කරනවා. මේ වගේ තවත් interesting සුපිරි ඉක්මනින් හම්බෙන්න එක. ඔයාලා හැමෝටම ජය වේවා.